Hello. Hello. මේ ඉන්නේ අපේ අවුව තපින එල්සා. අද. කො. හරියට අන්නේ ගන්න. Hi, Oslife with Elsa අපේ YouTube channel එකට ඔයාලම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඉරිදා දවසක්. ඉරිදා කියන්නේ ඉතින් අපිට නිවාඩු දවසක් නේ. අපි කල්පනා කරා අද දවස ගෙදරට වෙලා ඉන්නවද නැත්නම් කොහේ හරි යනවද කියලා. ඉතින් අද ටිකක් රස්නේ දවසක් නිසා හස්බන්ඩ්ගේ යාළුවෙක් කිව්වා අපි බීච් යමුද කියලා. අපේ එල්සා බබත් බීච් එකට ගිහින් නැති නිසා අපි හිතුවා අද එහෙනම් අපි බීච් එකට යමු කියලා. අපි දැන් මේ යන්නේ අපේ ගෙදර ඉඳන් කිලෝමීටර් 17ක් විතර දුරින් තියෙන බීච් එකට. ෆස්ට් ටයිම් තමයි මමත් හැබැයි මේ බීච් එකට නම් යන්නේ. අපි මේ යන්නේ බොන් බීච් එකට. ඔන්න දැන් තමයි අපි බීච් එකට ආවේ. දැන් වෙලාව හවස 6ට විතර ඇති. අපේ යාළුවෝ ටිකත් මෙතන ඉඳන් තමයි අපිට හම්බ වෙන්නේ. අද අපිට වාහනේ පාක් කරගන්න බැරුව බීච් එකට එන්න කලින් එළියේ ගොඩක් වෙලා ඉන්න උනා. මොකද අද රස්නේ දවසක් නිසා ගොඩක් කට්ටිය බීච් එකට ඇවිත්. Elsa. එල්සාට Hello, hello. මොන පේන්නෙත් නෑ. මොන තුත්තක් වෙනද? Hello. එල්සා බීච් ඇවිල්ලානේ. පේනවනේ සෙනග. අද 39යි. ඒකයි මෙච්චර අද සෙල්සියස් අංශක 39ට යනවා. ඒකින් ඉතින් ඕස්ට්‍රේලියානුවන්ට අද සුබ දවසක්. මොකද අවුරුද්දෙන් ලොකු කාලයක් වින්ටර් එකේ ඉඳලා සම එකක් එනවා කියන්නේ ඒකට හරි සතුටුයි. ඒ කට්ටිය තනක් හොයාගත්තා. අපේ නෝන සන්ස්ක්‍රීන් එක ගෙදර තියලා ඇවිල්ලා. මන් දෙන්නේ ෆෝන් එක. Hi guys, ඔන්න මගේ ලස්සන මූණ ඉතින් කළු කරගන්න හොඳ නැහැනේ. සන් ක්‍රීම් ටිකක් ගාලා වැඩේට බහින්න අපි රෙඩි වෙන්නේ. අද සෙල්සියස් අංශක 38ට යනවා. මම වටපිටාව පෙන්නන්නම්. මේ තමයි අපේ නිවහන. Some people need to hide, they can go slightly further out. Don't just follow.
Hello. Hello. I didn't know how accurate it was. I looked at it. That's not right. මේ ඉන්නේ අපේ අවුව තපින එල්සා. සංකුත්තා. සංකුත්තත් ඇවිල්ලා අවුව තපින්න. ඔය. Hello, hello, hello. Bichava? Oh, bichava? Hello, hello. Sanggu. Ben, Sanggu. Halo. Ara patiya tippana hari. Ben. Elsa. Hey, Elsa. Win. Go. Beach එකකින් first experience එකක් අපේ Elsa ගේ. යා චුට්ටක් වතුරට බයයි වගේ. ස්වල්ප මොහොතකින් ඔයකට බලන්න පුළුවන් ඉර බැහැගෙන යන දර්ශනය. ඉර මුදුන් වෙලා තිබුණේ. දැන් ටික බැහැගෙන යනවා. අපි try කරනවා ඉර බැහැගෙන යනකම් මෙතන ඉන්න. මේ බීච් එකේ තියෙන විශේෂත්වයක් තමයි මුහුද පැත්තට ගොඩක් දුරට ඇවිදගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ගැඹුරු නැහැ. මමත් ඉතින් එල්සා කබාව වඩාගෙන ගොඩක් දුර ඈතට ගියා.
ගැඹුරක් නෑ. අපිට ෆෝන් එකට නම් පේන්නේ නෑ. මම බලන්නම්ට පේන්න try කරා. මේ හුඟක් මාළුත් ඉන්නවා. පේන්න. මේන මාළු. මේ මාළු රංචුවක්. Sampu. Halo. Ya, bantu mau tas. මේ එක්ස්පීරියන්ස් එකක් මෙයාට මීට ඉස්සෙල්ලා ලැබිලා නැහැ. ඒකින්ද හරි සතුටුයි මට. ඕස්ට්‍රේලියාවේ කට්ටිය ඉතින් ගොඩක්ම කැමති සමර් එකටනේ. එළියට බහැලා ඇවිදින්න පුළුවන්, විනෝද වෙන්න පුළුවන්. ඉතින් චූටි ළමයිට නම් මේ බීච් එක නිකන් පාරාදීසයක් වගේ. මොකද දන්නවද? ඈතට යනකම්ම ඇවිදගෙන යන්න පුළුවන් නිසා එයාලා බය නැතුව සෙල්ලම් කරනවා. මං ඉතින් කොහොමත් මතක එකතු කරන්න කැමති කෙනෙක්නේ. ඉතින් මේ වගේ තැනකට ගියාම ලස්සන ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න අමතක කරේ නම් නෑ. ඉරේලිය මුහුදු වතුරට වැටිලා හරිම ලස්සනයි. අපි පොඩි කාලේ චිත්‍රපාට කරන්නෙත් මේ වගේනේ. Stay here.
වැඩිත් එක්කම තමයි යා. What's the match? The pop. Big. ये के लिए पैन कपल लेगा අපි ගෙවන මේ බිසි ලයිෆ් එකකින් පුංචි වෙලාවක් අරගෙන මේ වගේ විනෝද වෙන්න පුළුවන් නම් ඒක අපි අපිවම සතුටු කරගන්න දෙයක්. මම නම් ඒකට හරිම කැමතියි. අපිට සීතලයි. මූදේ නාන්න එනවා නම් අවුව තින වෙලාවට එන්න. දැන් මේ ඉර බැහැගෙන යන වෙලාව. ඉර බැහැගෙන යනකොට වතුර සීතලයි. ඉර බැහැගෙන යද්දි වතුරත් සීතල වේගෙන යනවා. ඉතින් નિરાයාසෙන් අපි වුණා. සාධාරණයි. තව සුළු මොහොතකින් ඉර බැහැගෙන යන දර්ශන උපර බලන්න පුළුවන්. මෙතන නගිමුනේ මෙහින්ද අරින්ද එල්සා 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 ෂෝක් කොහොමද අද දවසේ? සමම් දැන් කොහොමද දාන්නේ?
ඉරත් බැහැගෙන ගිය නිසා දැන් වතුර ගොඩක් සීතලයි. ඉතින් අපිත් දැන් ඇවිල්ලා පැය ගාණක් නිසා අපි දැන් හිතුවා ගෙදර යන්න ඕනේ කියලා. අද නම් ඇත්තට හරිම ලස්සන දවසක්. ඒ වගේම තමයි නිදහසේ ගෙවුණු හැන්දෑවක්. මට නම් ඉතින් යන්න හිතෙන්නෙත් නෑ. ඒ තරම්ම අපි අද එන්ජොයි කරා. රෑ 9:30 වෙලාව යන පාටක් නැහැ කට්ටිය. එහෙනම් දැන් අපි ගෙදර යනවා. ඉස්සරහටත් ලස්සන වීඩියෝ එකකින් ආය හමු වෙමුකෝ. ඔයාලා හැමෝටම සුබ දවසක්. මතක් කරලා මේ වීඩියෝ එකට ලස්සන කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.